අපි පොඩි කාලේ ඉඳලම අහන දෙයක් නේ. උදේටයි රැටයි දත් මදින්න ඕනේ කියන එක. ඒත් ඇත්තටම කවදා හරි ඔයාලට හිතලා තියෙනවද අපි මේ වැඩේ නොකර හිටියොත් මොකද වෙන්නේ කියලා? නිකන් දවසක් දෙකක් නෙමෙයි. අපි හිතමු මාස ගාණක්. එහෙම නැත්නම් අවුරුද්දක්. ඇත්තටම දත් බුරුසුව අතින්වත් අල්ලන්නේ නැතුව හිටියොත් අපේ කට ඇතුලේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද? අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ දත් මදින්නේ නැතුව හිටියොත් දවසින් දවස අපේ කට ඇතුලේ සිද්ධ වෙන ඒ දරුණු යුද්ධය ගැනයි. මේක අන්තිම වෙනකම් බැලුවොත් ආයි කවදාවත් ඔයා රැට දත් මදින්නේ නැතුව නම් නින්දට යන එකක් නැහැ. හරි. අපි පටන් ගමු පළවෙනි දවසින්. අද රැට ඔයා දත් මදින්නේ නැතුව නිකම්ම නිදාගත්තා කියලා හිතමු. ලොකු දෙයක් වෙන්නේ නැහැ වගේ පෙනුනට ඇත්තටම කට ඇතුලේ ලොකු පාටියක් පටන් අරගෙන ඉවරයි. අපේ කට ඇතුලේ කොහොමත් බැක්ටීරියා වර්ග දහස් ගාණක් ජීවත් වෙනවා. මේ අය සාමාන්‍යයෙන් අපිට කරදරයක් කරන්නේ නැහැ. හැබැයි අපි කෑම කාලා ඉතුරු වෙන කෑම කෑලි දත් අස්සේ හිර වෙලා තියෙද්දි ඒව සුද්ධ නොකර හිටියොත් අන්න එතකොට තමයි වැඩේ පටන් ගන්නෙ. මේ බැක්ටීරියා ටික අර කෑම කෑලි ආහාරයට අරගෙන වේගයෙන් බෝ වෙන්න ගන්නවා. පැය 24ක් යනකොට ඔයාට දැනෙන්න ගන්නවා දත් උඩින් නිකන් ලිස්සන සුළු ඇලෙන සුළු තට්ටුවක් බැඳිලා තියෙනවා වගේ. අන්න ඒකට තමයි අපි කියන්නේ ප්ලැක් එහෙම නැත්නම් මැලියම් කියලා. මේක නිකන් බැක්ටීරියා වලින් හදපු රග් එකක් වගේ ඔයාගේ දත් උඩ තැන්පත් වෙනවා. පළවෙනි දවසේදී මේක ලොකු අවුලක් නෙවෙයි. හැබැයි මේක තමයි විනාශයේ ආරම්භය. දැන් ඔන්න සතියක් විතර ගත වෙලා. තාමත් ඔයා දත් මැද්දේ නැහැ. දැන් මොකද වෙන්නේ? අර මුලින් හැදුණු ප්ලැක් එක දැන් ටික ටික ඝන වෙන්න පටන් අරගෙන. දැන් ඔයාගේ දත්වල පාට වෙනස් වෙලා ටිකක් කහ පාට වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ලොකුම ප්‍රශ්නේ. ඔයාගේ කටින් දැන් අමුතුම ගඳක් එන්න පටන් ගන්නවා. ඇයි දන්නවද? අර බැක්ටීරියා ටික දිගටම බෝ වෙන ගමන් එයාලා නිකුත් කරනවා සල්ෆර් අඩංගු වායු වර්ගයක්. මේක හරිම සැරගඳයි. ඔයා යාළුවෙක් එක්ක කතා කරන්න ගියොත් එයා අනිවාර්යෙන්ම නහය වහගන්න මට්ටමටම දැන් වැඩේ දුර දිග ගිහින්. ඒ වගේම මේ කාලෙ වෙද්දි ඔයාගේ දත්වල ඉනෑමලය, ඒ කියන්නේ දතේ තියෙන ආරක්ෂිත තට්ටුවට මේ බැක්ටීරියා පහර දෙන්න පටන් ගන්නවා. බැක්ටීරියා විසින් නිපදවන අම්ල නිසා දතේ පුංචි පුංචි හිල් හැදෙන්න පටන් ගන්නවා. මේව තමයි අපි දත් කුහර එහෙම නැත්නම් කැවිටිස් කියලා හඳුන්වන්නේ. දැන් ඔන්න මාසයක් ගත වෙලා මේ වෙද්දි තත්ත්වය ගොඩක් බරපතලයි යාළුවනේ. අර මුලින් තිබුණු මැලියම් තට්ටුව දැන් තද වෙලා ගල් වෙලා තියෙන්නේ. මේකට කියනවා ටාට කියලා. මේ ටාට එක කොච්චර හයියද කියනවනම් දැන් ඔයාට මේක දත් බුරුසුවකින් මැද්දට යවන්න බෑ. මේක අයින් කරන්න නම් දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගිහින් මැෂින් එකකින්ම සුද්ධ කරන්න ඕනේ. මේ වෙද්දි ඔයාගේ විදුමස් වලටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. විදුමස් රතු වෙලා ඉදිමිලා ඔයා නිකන් ඇපල් ගෙඩියක් කෑවත් විදුමස් වලින් ලේ එන්න පටන් ගන්නවා. මේ තත්වයට අපි කියන්නේ ජින්ජිවයිටිස් කියලා. ඒ කියන්නේ ඔයාගේ ශරීරය දැන් දන්නවා කට ඇතුලේ ලොකු සතුරු ආක්‍රමණයක් තියෙනවා කියලා. ඉතින් ශරීරය ඒකට විරුද්ධව සටන් කරන්න ප්‍රතිශක්තිකරණ සෛල එනවා. ඉතින් ඒ නිසා තමයි විදුමස් රතු වෙලා ඉදිමෙන්නේ. මේක ඇත්තටම යුද්ධ පිටියක් වගේ. දැන් මාස 6ක් මේ වෙද්දි ඔයාගේ කට ඇතුලේ තියෙන්නේ නිකම් හොරර් ෆිල්ම් එකක වගේ දර්ශනයක්. දැන් අර ජින්ජිවයිටිස් තත්වයේ දරුණු වෙලා පෙරියොඩොන්ටයිටිස් කියන තත්වයටපත් වෙලා. මේක හරිම භයානකයි. මොකද දන්නවද? දැන් බැක්ටීරියා ටික විදුමස් පටක විතරක් නෙවෙයි. දත් අල්ලගෙන ඉන්න අස්ථි පවා දිය කරන්න පටන් අරගෙන. විදුමස් දත් වලින් ඈත් වෙලා දත් සහ විදුමස් අතර ලොකු හිඩැස් හැදෙනවා. මේ හිඩැස් ඇතුලේ තව තවත් කෑම සහ බැක්ටීරියා පිරෙනවා. දැන් ඔයාට දැනෙනවා ඔයාගේ දත් නිකන් හෙලවෙනවා වගේ. දත් මුල් දිය වෙන නිසා දත් වලට අල්ලගෙන ඉන්න බැරි වෙනවා. ඔන්න දැන් අවුරුද්දක්. තාමත් දත් මැද්දේ නැහැ. මේ වෙද්දි ගොඩක් දත් නරක් වෙලා කැඩිලා හැලිලා යන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. මේක කටට සීමා වෙන ප්‍රශ්නයක් නෙවෙයි යාළුවනේ. කට ඇතුලේ තියෙන මේ දරුණු බැක්ටීරියා සහ විෂ බීජ රුධිර නාල හරහා ඔයාගේ මුළු ඇඟ පුරාම ගමන් කරන්න පටන් ගන්නවා. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ විදුමස් රෝග සහ හෘද රෝග, ඒ කියන්නේ heart disease, ඩියබෙටියාව, ඩිමෙන්ෂියා වගේ දරුණු රෝග අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් නිකන් හිතන්න දත් මදින්නේ නැති පුංචි හේතුව නිසා ඔයාගේ මුළු ජීවිතේම අනතුරේ වැටෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ කතාවෙන් අපි ඉගෙන ගන්න ඕනේ දේ මොකක්ද? දත් මදින්න එක කියන්නේ නිකම්ම ලස්සනට ඉන්න කරන දෙයක් විතරක් නෙවෙයි. ඒක අපේ මුළු ශරීරයේම සෞඛ්‍යයට බලපාන දෙයක්. දවසට දෙපාරක් විනාඩි 2ක් දත් මදින්න එකෙන් මේ ඔක්කොම ප්‍රශ්න නවත්ත ගන්න පුළුවන්. ඉතින් අද රැට නිදා ගන්න කලින් අමතක නොකර දත් ටික පිරිසුදු කරගන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එකත් subscribe කරලා Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම දත් මදින්න කම්බැලි ඔයාගේ යාළුවෙකුටත් මේක share කරන්න අමතක කරන්න එපා.
එහෙනම් තවත් මේ වගේම වැදගත් සහ රසවත් වීඩියෝ එකකින් හම්බුවෙමු. ජය වේවා.